දැන් ඉන්නේ මාතර නිලවලා ගඟ හරහා ඉදිරියලා තියෙන නිලවලා පාලම ළඟ. මේ පාලමත් එක්ක වම් පැත්තට පාරක් තියෙනවා. මේ පාර හරියම ලස්සනට හදලා තියෙනවා. හරියම නිස්කලංක පාරක්. ඉතින් මේ ගොඩක් කට්ටියන්ට ඇවිල්ලා නිදහසේ පොඩ්ඩක් ඇවිදින්න පුළුවන් පාරක් තමයි මේක. හරියම නිස්කලංක තැනක්. ඒක මම පොඩ්ඩක් නවතින්න හිතුවේ. මම හම්බෙන් යනකොට තමයි දැක්ක නිලවලා ගඟත් එක්ක ගඟ අයිනෙමයි මේ පාර තියෙන්නේ. ලස්සනින් වට වෙලා තියෙන ඒ වගේම මේ වැටවල වලින් ආවරණය වෙලා තමයි තියෙන ගොඩක් ආරක්ෂිත තැනක් මේක. හරි ලස්සනට බලා ගන්න පුළුවන්. ඒකටම ලස්සනට වෙනවා. ඉතින් ඕන කෙනෙකුට කට්ටියකටම ඇවිල්ලුණත් මෙතන නිදහසේ ඇවිදලා යන්න හොඳ තැන. මේක ගොඩක් ඈතටම දිවෙනවා. නමුත් මම එච්චර දුර යන්නේ නැහැ. මොකද මම වෙන ගමනක් යන්න ආපු ගමන් තමයි මම මේක දැක්කේ. ඉතින් මේක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනේ නිසා මම මෙතන පොඩ්ඩක් වීඩියෝ ගන්න හිතුවේ. ඉතින් මාතරවට කට්ටිය ඉන්නවා නම් ඉතින් පොඩ්ඩක් ඇවිල්ලා හවසට වගේ මම හිතන්නේ ගොඩක් වීඩියෝට ලස්සනදී ගඟ අයිනත් එක්ක හින්දා ඉතින් පවුල පිටින්ම ඇවිල්ලා ඇවිදලා යන්න පුළුවන් ලස්සන නිස්කලංක තැනක්.